2015 වෙනි MCQ ඒ ගාන කියන්නේ මේ වගේ බඳුනක් තියෙනවා. මේකේ කිසියම් තෙල් පරිමාවක් තියෙනවා. කිසියම් තෙල් පරිමාවක්. ඒක V0 කියලා කියනවා. තෙල් ඝනත්වය ρ oil කියලා ඒගොල්ලෝ කියනවා. මේක දාලා තියෙනවලු ජලයේ සහිත භාජනයකට. හරි. තියෙන ජලය සහිත භාජනයකට දාලා තියෙනවා. එයාලා කියනවා දැනට භාජනයේ පතුලටම මෙන්න මේ ගැඹුර වෙන්නේ simple H1 කියලා. මුළු භාජනයේම උස මෙන්න මේ ටික කියනවා අපිට simple H0 කියලා. දැන් මේවයි. එයාලා කරන්න යන්නේ මේ වගේ දෙයක්. තෙල් අයින් කරලා එතනට දානවා ජලය. ජලයේ ඝනත්වය සාමාන්‍යයෙන් තෙල් ඝනත්වයට වඩා වැඩි කියලා ඒගොල්ලෝම කියනවා. තෙල් යම් ප්‍රමාණයක් අයින් කරලා ඒගොල්ලෝ කියනවා ඒ වෙනකොට ජලය දානවා. මෙහෙමයි. ඒක දීන් දෙකටම දැන් මේක ඉන්නේ ඝනත්වය වැඩි ද්‍රවයනේ. තෙල් වලට වඩා ජලයේ ඝනත්වය වැඩි. තෙල් ටික අයින් කරලා ඒ වෙනුවට ජලය දානවා නම් ජලයේ බර අර තෙල් වලට වඩා වැඩි. ඇයි හේතුව? ජලයේ ඝනත්වය වැඩි. එතකොට නිකන් හරි මේ වාෂණයේ පල්ලයට ගිහිල්ලා මේ එළියේ ජල මට්ටමයි මේ කටේ මට්ටමයි සමාන වුණාට අවුලක් නැහැ. ඊට වඩා පොඩ්ඩක් හරි පහළට ගියොත් මේ ජලයේ ටික මේකට පිරෙන්න ගන්නවා. එතකොට ඔක අනිවාර්යෙන් මේ වාෂණයේ යට යනවා. එහෙනම් අපිට මේකේ තෙල් අයින් කරන ජලය දාන්න පුළුවන් මෙන්න මේ මට්ටම වගේ වෙනකම්. යන්තම් ගිලෙන්න ඕන මෙන්න අවස්ථාව වෙනකම් වගේ දාන්න පුළුවන්. දැන් එතකොට මේකේ තෙලුත් තියෙනවා. ඔන්න තෙල් ටික. ඔන්න තෙල් ටික. මෙන්න ජලය ටික. ජලයේ ඝනත්වය වැඩි නිසා ජලයට යට යන්නේ. අපි හිතමුකෝ මෙතනට එකතු කරපු ජල පරිමාණ B කියලා. එහෙනම් තෙල් පරිමාණ කීයද? V0 වෙනවි. මොකද තෙල් අයින් කරලා ඒ වෙනකොට ජලයේ පරිමාණයක් දාන්නට සමානයි. හරි. දැන් එතකොට මේක සම්පූර්ණයෙන්ම කොච්චරක් ගෙල්ලාද? අනිවාර්යෙන්ම H මේකේ සම්පූර්ණ බඳුනේ H0 ප්‍රමාණයක්ම දැන් මේක ගිලිලා තියෙනවා. හරි. මේ බඳුනේ යට හරස් කළ වර්ගඵලයක් තියෙනවා. ඒක දාගන්නන්නේ සීන්ද්‍රාකාර බඳුන් වෙන්නේ නැති මේවා. හරි. මෙයා මත උරුකුරු දෙලකුමයි පල්ලෙහාට ඇතිවන බරවල් මම ගත්තොත් එහෙම වාචනයේ ඒගොල්ලෝ කියනවා කැපිටල් M G ප්‍රමාණය වාචනයේ බර දෙනවා. තෙල්වල ස්කන්ධ ගැන ඒගොල්ලෝ කියනවා ඒක සිම්පල් M. එන පල්ලෙහාට Mg තියෙනවා. තෙල් ටිකේ ස්කන්ධය. හරි. මෙතන උඩුකුරු කරන මෙයාට U වාචනයේ බර තියෙනවා. තව එකතු කරපු ජල පරිමාණයේ බර කීයද? ඒක ඇවිල්ලා ρWVG. ඝනත්වය වැඩි කිරීම පරිමාණය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණ දුර. මෙතන තියෙන තෙල් පරිමාණය ඒක ඇවිල්ලා ρ oil වාරයක් V0 ඍණ V වාරයක්. හරි. ඔච්චරයි බලන්න. තෙල් පරිමාණය බරයි, ජල පරිමාණය බරයි, බඳුනේ බරයි, ඊළඟට උඩුකුරු පෙරකුමයි. ඔච්චරයි. දැන් මේ අවස්ථාව සලකන සිරස්සිය වලට සමාන මේ සමීකරණය දාමු. U ඍණ කැපිටල් Mg ඍණ සිම්පල් Mg සමානයි බිඳුව. U කියන්නේ ගිලිච්ච පරිමාණයේ බඳුන. කොච්චරද? ගිලිච්ච පරිමාණ වෙන්නේ A වාරයක් H1 ප්‍රමාණය කිල්ල තියෙන්නේ ගිලෙන්නේ ජලයේ වාරයක් G. සමානයි කැපිටල් Mg දන සිම්පල් Mg. මේක අංක 1 කියලා ගන්නවා. ඊට පස්සේ මේ පද්ධතිය දාන 2000 වලට සමානයි මේ සමීකරණය.
here දැම්මොත් urine mg wg රින raw oil v0 රින v වාරයක් g සමානයි බිඳුව. මේකේ u කීය? v rho g. දැන් මේක ගිල්ලා තියෙන පරිමාව වෙන්නේ a වාරයක් h not වාරයක් rho wg සමානයි mg rho wg ධන rho oil වාරයක් v0 ඍණ vg මේක අංක 2. සමීකරණ දෙක බෙදුවා නම් අපිට යාළගේ උත්තරය හම්බේ. අනුපාතයක් තමයි ගන්න කියලා කියන්නේ. හරි. අපි ඊට පස්සේ මේක සුළු කරගෙන යමු. සුළු කරොත් වෙන්නේ වර්ගඵලයේ a කියන එක නැහැ. ඒ නිසාම එක දෙකෙන් අනිවාර්යයෙන්ම බෙදන්න ඕන. එතකොට ah1 rho wg සමානයි m g ධන simple mg කොහොම බෙදා ගන්න. මේක වම් පැත්තේ තියෙන්නේ ah0 rho wg සමානයි දකුණු පැත්තේ යටින් තියෙන්නේ m g ධන rho wg ධන rho oil v0 ඍණ vg v0 ඍණ vg මේකෙන්ම g කැපෙනවා. සහන් වම් පැත්තෙන් a කියන කෙනා කැපෙනවා. රෝල වේග කැපෙනවා. ඉතුරු වෙන්නේ h1 යට h0 යක් විතරයි. සමානයි m ධන simple m යට m ධන rho w v ධන rho oil v0 ඍණ v. හරි. එයා අපෙන් අහලා තියෙන්නේ v බෙදීම v0 කියන අනුපාතය කොච්චරයිද කියලා. බලමු. v බෙදීම v0 අනුපාතය කීයක්ද වෙන්නේ කියලා. හරි. අපි ඉතුරු කරගෙන යමු. දැන් උත්තරේ තියෙනවා h1 h0 capital M simple M සහ ඔව් ඒ ටික තියෙනවා. rho oil තියෙනවා. ඔව්. හරි. එහෙමනම් මෙතනින් අපි බලමු. ඒ හරස්කල වර්ගඵලයේ කියන එක නැහැ. බඳුනේ හරස්කල වර්ගඵලයේ කියන එක අපි අයින් කරා. හරි. බලමු. දැන් මෙතන capital M එක තියෙනවා. v බෙදී v0 අනුපාතයන් එක ගන්න අවශ්‍ය.